ඒ කාලේ මුළුල්ලේ මිලියන 4කට වඩා අපි බඩු බෙදුවා. ඒ අතර තමයි හෙලිකොප්ටරේ ගියේ. අයියෝ නේද? ඈ? මිනිස්සු හොඳ කියන මිනිස්සු ඉන්නවා. ඒ අතරේ නරක කියන මිනිස්සු ඉන්නවා. කොත්මලේට මට යන්න උනේ පිට නැවත ලැබෙන පණිවිඩ හින්දා. නැත්තම් මම ඊතරම රෂ් වෙන්නේ නැහැ ඒකට. ඔච්චර රිස්ක් එකක් ගන්නෙත් නැහැ ඒකට. මම දැනුවත්ව මම එහෙට යන තුරු වෙනත් හෙලිකොප්ටරයකින් බඩු ගෙනත් තිබුණේ නැහැ. අනිත් එක මම ගෙනිච්චේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරි ඒවා නෙමෙයි. බර වැඩි දේවලුත් නෙමෙයි. මම ගෙනිච්චේ බෙහෙත් වැඩිපුර. බෙහෙත් කියන වගේ බර අඩුයි ගෙනියන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එතකොට ඒකට මේ ප්‍රශ්න පත්‍ර දීලා තිබ්බා. ඇයි හෙලිකොප්ටර් එක ගියේ? ඔයාලා හිතන්නේ නාරම්බලෙන් ඔක ටේක් ඔෆ් කරලා කොත්මලේට යන්න කොච්චර වෙලා යන්නේ නැද්ද? සාමාන්‍යයෙන් නාරම්බලේ ඉඳන් කුරුණෑගලට යන්නත් අවමේ විනාඩි 25ක් යනවා. කුරුණෑගල ඉඳන් නුවරට එන්න අවමේ පැයක් යනවා. හරිද? නමුත් ඒ වෙලේ ගලගෙදර සම්පූර්ණයෙන්ම නාය ගිහින් ඔය ගස් වැටිලා අරවා මේ ඔක්කොමත් හින්දා අය 4ක විතර බ්ලොක් එකක් තිබ්බා. නුවරට ලේසියෙන් එන්න බෑ. එතනින් කොත්මලේට ඊට වඩා බ්ලොක්. ඔක ගොඩබිමෙන් ගියා නම් පැය ගානක එකක්. අනිත් එක මට ලැබුණු පණිවිඩ මට ආව පණිවිඩ වල තිබ්බේ හැකි ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනට අනේ සර් අපිට ගෙනත් දෙන්න ක්‍රමයක් නැද්ද? මට තිබ්බ එක ක්‍රමයයි. එතන මම බැලුවේ ඒකට යන මුදල නෙමෙයි. එතනදී මොලේ තියෙන මිනිහෙක් බලන්නේ ඒකට යන මුදලද කාලයද? කාලේ බැලුවේ. ඔයාලා හිතන්නේ කොච්චර පොඩි වෙලාවකින් ගියාද? නාරම්බලෙන් ටේක් ඔෆ් කරලා කොත්මලේට ගියා විනාඩි 20න්. ඒ කාලයයි ඒ වෙලේ බලන්නේ. ඒ කාලයට යන්න වෙන යානයක් නැහැ. ඔය කියන කට්ටියට මොකක් හරි ක්‍රමයක් මට දෙන්න තිබ්බනම් මම යනවා ඒක නැගලා. වෙන එකක් නැහැ. එතකොට මම පෞද්ගලික මුදලින් ඒ හෙලිකොප්ටර් එක අරගෙන ගියා. ඒකෙන් මම රජයට යම් ප්‍රමාණයක් ඉතිරි කරලා දුන්නා. දැන් කියනවනේ ඒ මුදලින් වෙන වැඩක් කරන්න තිබුණා. ඒ මුදලින් වෙන වැඩක් කරපුවාම හෙලිකොප්ටරේ යන්නේ කොහොමද? මම එතෙන්ට යනකොට තමයි දන්නේ ඉන්දියන් හෙලිකොප්ටර් එකක් එතෙන්ට එන්න නියමිතයි කියලා. ඒක තමයි අර ආමිගේ කට්ටිය අවිත් හිටියේ. මම දන්නේ එහෙම එකක්. මම ගිහින් බඩු ටික දීලා එන්න ආවේ. ඒනකොට එතන කොල්ලෝ ටිකක් හිටියා. ආමිගේ කොල්ලෝ ටිකක් හිටියා. ඒගොල්ලෝ වෙලා කතා කරනකොට බෑ මට කතා කරන්න බෑ. එහෙම කියලා යන්න බෑනේ. දැන් මම යනකොට මට උදව්වට කෙනෙක් කරගෙන යන්න බෑ. මම බැලුවා මගේ ළඟ ඉන්න ඔක්කොම 6 කට්ටිය. හරිද? හෙලිකොප්ටරේට බර අඩු එකෙක් පටව ගන්න ඕනනේ. කැමරා කරන්නත් පුළුවන් වුණොත් තවත් වටිනවා. මොකද ඒක මට සිහිවටනයක් නේ. මට සිහිවටනයක්. මේ වගේ මොහොතක මම ගිහින් මේ මිනිසුන්ට උදව් කරා කියන එක මම සිහිවටනක විදිහට තියා ගන්නවා. ඒකට කාටවත් බඩේ යමරුවක් හදන්න විදිහක් නැහැනේ. ඒකට මම බැලුවා කවුද මේ පුංචි කැමරාකාරයා? ඉන්නේ. දැන් ඌගෙත් බර බලලා මගේ බරත් කැල් කරලා හෙලිකොප්ටරේ බරත් කැල් ඔක්කොම කැල් කරලා කට්ටිය දාලා කිලෝ මෙච්චරයි ගෙනනවා. උප්පත්තියෙන් කුහකෙව්. පස්සේ කාලේ කාවේවත් නෙමෙයි උපතින් ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ පරම්පරාවෙන් එන්නේ ඇත්තේ. ඊට පස්සේ මගෙන් අහලා තිබේ මේ මොනවද අහලා නැත්තේ. ගිහිල්ලා නළු පාට් එකක් දාලා ආවා. ඇත්තම කතාව මම නියතමානී වුණත් මං ඇන්දේ කලිසමක් සපත්තු දෙකක් දැම්මා ටී-ෂර්ට් එකක් දැම්මා ජැකට් එකක් දැම්මා මොකද ඒ වෙලේ පොඩ්ඩක් වහිනවත් එක්ක අනිත් එක සීතයි. අනිත් එක මං අර සන්ග්ලාස් එක දාලා ඔය ඇඳුම් පැළඳුම් ටික ඇඳගෙන බැස්සේ ආයෙ විශේෂ නළුකමක් කරේ නැහැ ඉතින්. එහෙම බැස්සාම නළුවෙක් වගේ පේනව නැති මට කරන්න දෙයක්වත් නැහැ ඉතින්. කියන දේ කියන්නේ ඉතින්. මම පිළිගන්නවා. සැලියුට් එකක් වල නිකන් යනකොට යාළුවන්ට පොඩි සැලියුට් එකක් යනවා මචං කියලා ගහලා නේද? අපිත් පොඩි ෆෝසස් එහෙම කොල්ලෝ හම්බුනම අපිටත් පොඩි අභිමානයක් තියෙනවා අපේ රටේ කොල්ලෝ. රණවිරු ඒතර අපිත් පොඩි දන්න විදිහට දන්නේ නැද්ද? මෙහෙම එකක් දානවාද? මෙහෙම කරන්න බෑනේ. ඒකටත් කතා කියලා. හරිද? මේ හරි කරදරයක් වුණානේ. හොඳ මේක එතන ඉන්න මිනිස්සු රවුම් කරලා අහලා එන්න බැරි නම් මේගොල්ලෝ කොහොමද ආවේ? ත්‍රිවිල් එකක් රවුම් කරලා පෙන්නලා මේ ත්‍රිවිල් එක කොහොමද ආවේ? ඒ තමයි මේ කොත්මලේ ගමේ මිනිස්සු. ඊට කලින් ඒ ගම ජනාවාස කරන වෙලාවනේ තිබ්බේ. ඒ තමයි කොත්මලේ මිනිස්සු. ඒතර ආමිකේ කට්ටිය පෙන්නලා අහලා මේගොල්ලෝ කොහොමද ආවේ? ඒක අහන්න ඕන කාගෙන්ද? ඒක අහන්න ඕන ආමිකේ අයගෙන්. දැන් මිනිස්සුන්ට යන්න බැරි මේ පැති වලට යන්න ගිහිල්ලා ඒ සේවය කරන්නේ ආමිකේ කට්ටිය. එතන හිටියා පොලිස් ඔෆිසර් කෙනෙක්. ඒගොල්ලෝ ඒ කොත්මලේ පොලිසිය. මං කොහොමද දන්නේ? මට වැඩක් දණික. හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරනකොට කැමරා කට්ටිය කොහොමද හිටියේ කියලා අහනවා. ඒ හෙලිකොප්ටරේ ලෑන්ඩ් වෙන්නේ නාරම්මල. ඒ සීන් එක නාරම්මල සීන් එක. ඒක කට් කරලා අරගෙන එඩිට් කරද්දි ලස්සනට හදලා. ආයෙ පොඩ්ඩක් බලන්න ඕන ඔය කමෙන්ට් කරන මැක්ටෝ මේ ඉඳගෙන බලන්න එපා මොලේ තැන්ලා ඉඳ හිටගෙන බලන්න වීඩියෝ එක. ඒක මෝඩයිනේ මේ නාරම්මල සිද්ධියක්. තව එකක් අහලා තිබ්බා මේ ජීප් ටික කොහොමද ඒකට කොත්මලේට ආවේ කියලා. කොත්මලේ නෙමෙයි ඒක නාරම්මලට ආවේ.
හෙලිකොප්ටර් එක නාරම්මලට ආපු නිසා ඒක ළඟට බඩු ගේන්න ගෙනාවා ජිප් ටික. ගෙනල්ලා බඩු ටික හෙලිකොප්ටරේට පටවගෙන මම හෙලිකොප්ටරේ ආවා. ජිප් ටික ගෙනාවේ නැහැ. ඒවා තිබ්බ පල්ලෙහා මම දැක්කා. අර එකෙක් දාලා තියෙන මුතුගලගේ ධනය රජයට පවරාගත යුතුයි. තකින් හිඟන්න තු. හිඟන්න. අපිත් CT100 එකේ නුවරෙන කාලේ ලස්සන වාහන දැක්කා. හැබැයි ජීවිතේට හිතුවේ නෑ මේකගේ සල්ලි අපි ගන්න ඕන කියලා. මට හිතුනේ මේ වගේ වාහනයක් මම ගන්නවා කියලා. පේනද හිඟන්නෙක්ගේ මොලේ තියෙන එකේ වෙනස? මුන් තනිකර මුන් ඔන්ලයින් හිඟන්න. මුන් ඔන්ලයින් ඇවිල්ලානේ මේව ගහන්නේ. යපුම් මානසිකත්වෙන්නේ තියෙන්නේ. මේ කුහකකම මේ මෝඩකම අනිත් එක මේ අර දැන් එයාපෝට්ස් තියෙන්නේ. කනට ගහගන්න. හරිද? ඒකට පොඩි පවුච් එකක් තියෙනවනේ මේ ඉනේ දාගෙන යන්නේ. ඒක රවුන්ඩ් කළා මයෙන් ගහලා මේක හෙලිකොප්ටර් එකේ යතුරුද? මෙහෙම උන් තමයි මේ අපෙන් අහන්නේ මේ මිනිස්සුන්ට උදව් කරපේවා කියන්නේ. එතන බලන්න ඕන ළමයි යන කාලය. ඒ අඩු කාලයක් ඇතුළත ඒ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගෙනහෙන් දෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඕකගේ යනවා මිසක්. ඉතින් මම රජයට බරක් නොවි මිනිස්සුගේ බදු මුදල් වලින් සල්ලි ගන්න නැතුව ගොම්පාට් දාන්න නැතුව මම ගියා ඕකේ. මම ගිහලා කරලා ආවා. අනිත් එක මගෙන් අහලා මිනිස්සුන්ට අත වෙනුවේ ඇයි? අතවනන්න නැතුව මොකද්ද වනන්නේ මම? අතවනාගෙන ආවා. අන්තිමට අහනවා මේ මොකද්ද? දේශපාලනයට එනවා. දේශපාලනයට එන්න ඕන. යකෝ දේශපාලනයකට එන්න මම බෙහෙත් අරගෙන කොත්මලේ යන්න ඕනද? ඔය මාත්‍රකාවට දාලා ඕන මිනිහෙකුට මට ගියේ. ඕන කෙනෙකුට මට ගියේ. අවසාන වශයෙන් කියලා තිබ්බා මුතුගල මේ කරන්නේ මාකටිං නම හදාගන්න. එහෙමයි මට මාකට් කරන්න ඕනේ නැහැ. ලංකාවේ ලොකුම බයෝපන්තිය මට තියෙන්නේ. අවුරුද්දකට තනි ගුරුවරයෙක්ගෙන් වැඩිම මෙඩිසින් යන ප්‍රමාණය යන්නේ මගෙන්. අවුරුදු 31කින් වයඹට අයිලන්ඩ් ෆස් ගෙනාවා. ආය අමුතෙන් මාකටිං කරන්න දේවල් මට ඕනේ නැහැ. ඔය තියෙන හිතේ කුහකකම අඳුන ගන්න ඕන ඕක. ඊර්ෂ්‍යාකාර කුහකකම තමයි රට මෙච්චර ජරා තත්ත්වයකට ඇදලා දැම්මේ. ඒ නිසා කවුරු හරි ඥාතියෙක් හරි ඉන්නවා නම් ඔය වගේ අපතේ මේ උත්තර ටික දෙන්න. අනිත් එක මට දේශපාලන ලේබල් අලවන්න එපා කියන්නේ. මේ ටියුෂන් කරන්නේ උන් දෙන්නේ තුන් දෙනෙකුත් කියනවා. මුතුගල සර්ට මේ හෙලිකොප්ටර් යන්න නැතුව මේ මුදල දෙන්න තිබ්බා. ඉතින් ඒ වගේ පොඩි වෙලාවකට උදව් කරලා බලහල්ලකෝ ගිහින්. මිනිස්සු එහෙම දුක් ගැනවිල්ලක් කියනකොට ඒකට සංවේදී වෙලා. ඒ වෙලාවට කට වහගෙන ඉන්නවා. තමන් ළඟ තියෙන 1 රුපියලක් හොලවන්නේ. කරන එකට තමයි කියන්නේ. තව දෙයක් අපි ළමයි බර ගානකට ෆ්‍රී කාඩ් දුන්නා. මේ ප්‍රශ්නෙන් පීඩාවටපත් වෙච්ච ගෙවල් පිටින් නායකයෙක් ළමයි හිටියා. පොත්පත් ටික නැති ළමයි ඉන්නවා. මම දැන් ඊයේත් කෑගල්ලේ පන්ති ඇතුළට ගියේ එළියේ හම්බෙච්ච ළමයෙක්ට ඒ දුක් ගැනවිල්ල අහලා ෆ්‍රී කාඩ් එක දීලා. ඒ අතරේ ඔය ප්‍රශ්න වලට මුණ පාපු හැම ළමයෙකුටම ෆ්‍රී කාඩ් දෙනවා ගැටලුවක් නැහැ ඇවිල්ලා ඒවා සනාථ කරලා ඒක ඉල්ල ගන්න.